හෙලෝ ළමයි කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නා නේද? එදා ඔයාලට මම පොරොන්දු වුණානේ මේ රස බීෆ් සුප් එකේ රෙසිපි එක අරන් එනවා කියලා. ඉතින් ඔන්න මම අද ඒකේ රෙසිපි එක අරන් ආවා. ගොඩක් අය ඊයේත් රෙසිපි එක ඉල්ලලා තිබ්බා. මට එඩිට් කරන්න කාලයක් තිබ්බේ නෑ. එහෙනම් අපි ඉක්මනින් බලමු මේ රස සුප් එක අපි කොහොමද හදන්නේ කියලා. මම සුප් එක හදන්නේ ලෝලු කිහිපයක් එකතු කරගෙන තියෙනවා. මම මේක බීෆ් වලින් තමයි හදන්නේ. ඔයාලට පුළුවන් ලෑම් චිකන් ඕන එකක් පාවිච්චි කරන්න. මම මේ විදිහට සුප් එකක් හදන්න පුළුවන් තරමේ බෝල් එකක් ලිපේ තියලා ඒකට බටර් මේස් ඇහැන්දක් එකතු කරනවා. බටර් මේස් ඇහැන්ද එකතු කරලා බටර් එක මෙල්ට් වෙද්දී ඔයා කපාගත්ත මස් ටික මේකට එකතු කරලා මස් ටික චුට්ටක් විනාඩි 2-3ක් අපි මේ බටර් එකේ කුක් කරගන්නවා. දැන් ගොඩාක් වෙලාවට අපි කටුත් එක්ක හදනවා නම් කටු එක සීල් කරගන්න තමයි අපි මේ විදියට කටු ටික මස් ටික එහෙම දාලා විනාඩි 5-6ක් මේ විදියට චුට්ටක් මස් එක බටර් එකේ කලවම් කරගන්නේ. ඊට පස්සේ ඊළඟට මම ඉඟුරු සුදුලුණු ටිකක් චොප් කරලා එකතු කරගන්නවා. වැඩිපුර සුදුලුණු ටිකක් එකතු කරා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. සුදුලුණු 6-7ක් වගේ එකතු කරන්නේ. එතකොට තවත් රසයි. ඉතින් ඇත්තටම දෙයක් කියන්න ඕනේ මට මේකට ලුණු ගෙඩියක් එකතු කරන්න අමතක වුණා. ඔයාලා තියනවා නම් ලුණු බෑවක් විතර කපලා අරගෙන මේ වෙලාවේදී මේකට දාන්න මට ඇත්තටම එදා ඒක අමතක වුණා. ඉතින් ওই ටික ওই විදිහට ටෙම්පරාදු වුණාට පස්සේ වාට තියෙනවා කපලා තියාගත්තේ ලෝලු ටික එකතු කරන්න. මම නම් ගත්තේ කැරටුයි ගෝවයි අලයි ලීක්සොයි. මම මේකට පරිප්පු ටිකක් වැඩිපුර එකතු කරා. එතකොට හොඳට සුප් එක ටිකක් උකු වෙනවා. තියෙනනම් වට වට්ටක් එකතු කරන්නත් පුළුවන්. ඒ වගේම සුප් එක බාන විනාඩි 2-3ක් තියදී වට බ්‍රොකොලි උනත් මේකට එකතු කරන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම එකතු කරලා මම මේක හොඳට කලවම් කරනවා විනාඩි 2-3ක් බටර් එකත් එක්ක තැම්බෙන්න. ඒ එකතු කරලා ඉවර වෙලා මම ගම්මිරිස් කුඩු තේ හැන්දකට ටිකක් අඩුවෙන් එකතු කරා. ඒකම මම මේකට 3-5 තේ හැඳි භාගයක් ඒකට චුට්ටක් වැඩියෙන් වගේ එකතු කරනවා. ඊළඟට කොත්තමල්ලි කුඩු පුරෝපු තේ හැන්දක්, රසායනෝ ලුණු ඔය ටික එකතු කරලා මම කරන්නේ ආයෙත් මේ ටික හොඳට කලවම් කරන එක. ඉතින් කොත්තමල්ලි එහෙම එකතු කරපුවම හරිම රසයි සුප් එක. ඔයාලා කැමති නම් සූදුරු චුට්ටක් එකතු කරන්නත් පුළුවන්. ඉතින් සූදුරු වගේ දේවල් අවශ්‍යම නැහැ. මෙහෙම කලවම් කරද්දි මාර සුවඳක් එනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මතක ඇතුව අමු 3-5 එකතු කරන්න. අනික ගම්මිරිස් උනත් ඔයාට පුළුවන් ඇට එකතු කරන්න. කැමති නම් ගම්මිරිස් ඇට 10-12ක් එකතු කරගන්න පුළුවන්. එතකොට ගාමර සුප් එකත් එක්ක ගම්මිරිස් ඇටයක් හැපෙද්දි හරිම අමුතු ටේස්ට් එකක් තියෙනවා. ඉතින් මම ගම්මිරිස් වැඩිපුර එකතු කරේ නැහැ. මොකද ටිකක් සැරාවොත් පුතා බොන්නේ නැති වෙයි කියලා හිතලා. ඉතින් ඔයා මේක විනාඩි 35ක් විතර හදා ගන්න ඕන. අඩු ගින්දරේ හදා ගන්න 35ක් 40ක් හදා ගන්න ඕන සුප් එකක්. මම විනාඩි 20ක් 25ක් විතර ගියාට පස්සේ නූඩල්ස් පැකට් එකකින් භාගයක් එකතු කරනවා. නූඩල්ස් පැකට් එකෙන් භාගයක් එකතු කරේ. ඉතින් පැකට් එකම කැමති නම් ඔයාලට දාන්න පුළුවන්. ඉතින් මේක අර වතුර ගතිය ටිකක් අවශ්‍ය නිසා තමයි මම නූඩල්ස් පැකට් එකෙන් භාගයක් එකතු කරේ. ඊට පස්සේ මම මේ සුප් එකේ අර ලොකුවට කපපු එළවලු ටිකෙන් චූටි ප්‍රමාණයක් අරගෙන පොඩක් බ්ලෙන්ඩ් කරලා මේ සුප් එකටම එකතු කරනවා. එතකොට හරීම රසක් එනවා සුප් එකේ. ඉතින් ගොඩක් අය ඒක කරනවා කියලා මම දන්නවා. ඉතින් ඔයාලට පේනද දැන් සුප් එක හොඳට හැදීගෙන එන්නේ. හොඳට උකු වෙලා කියන්නේ හොඳ උකු ගතියක් තියෙනවා සුප් එකේ. උකු කියන්නේ අර ගොඩ උකු නෙමේ. අර සාමාන්‍යයෙන් හරි රසට පොන්න පුළුවන් විදියට තමයි මම අද සුප් එක හදලා තියෙන්නේ. ඔයා කැමති නම් පුළුවන් ඔයාට තව චුට්ටක් මේක හින්දගෙන අර පේස්ට් එක ටිකක් වැඩිපුර තියෙන ගොඩාක් ක්‍රීමි ගතියට බොන්න. ඉතින් ඔයා දැක්කද ඒ අතරතුරේදී මම තක්කාලි බෑවක් 4ට කපලා එකතු කරා. ඒකම 2.67ක් මම මේකට එකතු කරනවා. මේ සුප් එකට මම සුප් කැටවත් කිසිම රසකාරකයක් එකතු කරලා නැහැ. ඉතින් ඔයාලා ඒ රසට කැමති නම් ඔයාලට පුළුවන් මේ වෙලාවේදී සුප් කැටයක් උනත් එකතු කරන්න කැමති නම් ඒකම තව දෙයක් තියෙනවා. මේකට බිත්තර එකතු කරන්න කැමති නම් ඔයාලට පුළුවන් බිත්තරයක් ගහලා හිමීට ඕක උඩට චොටක් වක් කරලා විනාඩි 2-3ක් පහලා දියන්න. ඉතින් ඔය විදිහට තමයි රස සුප් එක මම අපේ පුතාට හදලා දුන්නේ. ඉතින් ඔයාලා මස්ට් ආදි දාන්න කැමති නැත්නම් මේක එළවලු සුප් එකක් විදිහට හදනවා නම් එළවලු පොඩ්ඩක් ප්‍රමාණය වැඩි කරලා මස් නැතුව අර මම කියපු විදිහටම ඔයාලට මේ සුප් එක හදා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට රස පාට පේනවා ඇතිනේ. එහෙනම් රෙසිපි එක ඉල්ලපු ළමයිට ඔන්න මම රෙසිපි එක අරන් ආවා. එහෙනම් මේ සුප් එක හදලා මටත් ෆොටෝ එවන්න අමතක කරන්න එපා. එහෙනම් ඉක්මනින්ම ආයේ රෙසිපි එකක් අරන් එනකන් ඔයාලා හැමෝම හැමදාම වගේ සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ටටා.